මම ඓශ්වර්ය ගුණරත්න අධිකාරී සමාජ ක්‍රියාකාරික. ඇත්තටම ගිය වෙසක් පොයට වගේ මේ පොසොන් පොයටත් අපි මේ ස්ථානයට ආවේ සිල් සමාදන් වෙන්න. පැහැදිලිවම කියන්න ඕනේ මෙතන ජාතීන් අතර කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගමේ ඉන්න මිනිස්සු මේ පන්සලට හරි ආදරේ. අපි ගමත් එක්ක ගිහලා කතා කළාම අපිට දැනෙන හැඟිලි දේ තමයි ගමේ මිනිස්සු මේ පන්සලට ආදරේ. පන්සල ගොඩනැගීමේදී වුණොත් ගමේ මිනිස්සු මේකට උදව් කරලා තියෙනවා. එතකොට මේ නැති ප්‍රශ්නයක් නිර්මාණය කරන්න හදන්නේ විවිධ පාර්ශවයන් වල අතපෙවීම් වලට එහෙම නැත්නම් ඩයස්පෝරාවට සම්බන්ධ කණ්ඩායම් තමයි මේ ඇවිල්ලා නැති ප්‍රශ්නයක් මතු කරන්න හදන්නේ. ඉතින් ඔප්පුවක් සහ ප්‍රකාශන ඔප්පුවක් අතර වෙනස නොදන්නා කණ්ඩායමක් ඩයස්පෝරාවේ සල්ලි වලට ඇවිල්ලා මේ මතු කරන්න හදන ප්‍රශ්නය මම හිතන්නේ අදාළ පාර්ශව මැදිහත් වෙලා මේක විසඳන්න ඕනේ සහ මේ නැති ප්‍රශ්නයක් උද්ගත කරලා වෙලා මේ විහාරස්ථානයේ ඉඩම් වලට විහාරස්ථානයේ ප්‍රශ්න ඇති කරන්න හදන එක නවත්වන්න සියලු දෙනාම එකතු වෙන්න ඕනේ කියන කාරණාව තමයි කෙටිම කියන්නේ. මම සිංහල වාය ජාතික සංවිධානයේ ලේකම් මధుභාෂණ රත්නහංස. විශේෂයෙන්ම අපි අද තිස්ස රජමහා විහාරයේ කංකසන්තුරේ විතරක් නෙමෙයි සමස්ත උතුරු නැගෙනහිර තියෙන සියලුම බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන වෙනුවෙන් අපි කතා කරනවා. ඒ වගේම තිස්ස රජමහා විහාරය ගැන කතා කරොත් මේ ඓතිහාසික කංකසන්තුරේ තියෙන මෙතන ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නය තියෙන්නේ මේ දෙමළ ඩයස්පෝරාව කියා ගන්නා පිටරට ඉන්න පිරිසක් විසින් මේ මුදල් වියදම් කරලා මේ පිරිසක් කෙවලා මෙතන මේ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරන එක නැතුව මෙතන ගමේ ඉන්නවත් වටපිටාවේ ඉන්න පුද්ගලයොත් එක්ක කිසිම ගැටලුමක් නැහැ. මොකද විශේෂයෙන්ම ඉඩම් තියනවා කියලා කියනවා. ඒගොල්ලන්ට ඔප්පු තියනවා කියලා. හැබැයි මේ ඔප්පු නෙමෙයි තියෙන්නේ. ප්‍රකාශන ඔප්පු. ඉතින් අපි කියනවා ප්‍රකාශන ඔප්පුවක් කියන්නේ මොකක්ද කියලා නීතිය දන්න හැමෝම දන්නවා. අනිත් කාරණා මේගොල්ලෝ මේ හැම වෙලේම කරන්නේ මෙතන යම්කිසි ගැටුමක් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒක උඩුදුවලා ඔවුන්ගේ මාධ්‍ය වලින් ඔවුන්ගේ තියෙන අනිකුත් sannivedana ක්‍රමවේද වලින් ජාත්‍යන්තරයට පෙන්වා දීලා ඔවුන්ගේ මේ වීසා එක දිගු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් තමයි මෙතන ඇත්තටම යන්නේ. නැතුව මේ මෙතන තිස්ස විහාරයත් එක්ක කිසිම මේ අවට වටපිටාව ඉන්න සාමාන්‍ය වැසියෙක් කිසිම ගැටුමක් නැහැ. මොකද මේ ඩයස්පෝරාව මම නිතරම කියනවා ඩයස්පෝරාව මුදල් යොදවලා ඔවුන් නෙවන මේ පිරිසක් විසින් තමයි මෙතන ගැටුම ඇති කරන්නේ. මේක 1983 ගත්තත් ඊට පෙර ගත්තත් සිතියම් වල පවා රජය පිළිගන්නා සිතියම් වල පවා තියෙනවා මෙම ඉඩම සම්බන්ධයෙන් තිස්ස රාජමහා විහාරය සම්බන්ධයෙන් මේ අවට තියෙන විහාර සම්බන්ධයෙන් තියෙනවා මෙතන ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා ඓතිහාසික බෝසමිඳුන් වැඩ ඉන්නවා. ඉතින් මේකත් එක්ක නැති ප්‍රශ්නයක් ඇති කිරීමට කටයුතු සූදානම් කරනවා කියන එක පේනවා. ඉතින් විශේෂයෙන්ම රජය වුණත් මේකට මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන්න. ඉතින් මේ සියල්ලම නතර කරලා මේ තිස්ස රාජමහා විහාරයට අයිති අක්කර 20ක භූමි ප්‍රමාණය ලබලා දීලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නැත්නම් මේ ජනතාවට වෙනත් තැනකින් හරි ඉඩම් දෙන්න පුළුවන්. එතකොට එහෙම කරන්නේ නැතුව මේ කරලා මේ රජයේ පැවැත්ම හදාගන්න නිකන් ජාතිවාදී ස්වරූපයකින් මේ ඩයස්පෝරාවේ ඔවුන්ගේ වීසා දික් කර ගැනීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ නිර්මාණය කිරීමට අපි ඇත්තටම විරුද්ධයි. ඒකට අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඉතින් රජයටත් ජාත්‍යන්තරයට හරියට මේ දේවල් කියලා සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය වලටත් හරියට මේ දේවල් කියලා මේ දේවල් ජනතාව දැනුවත් කළ මේ ප්‍රශ්නේ විසඳිය යුතුයි කියන එක තමයි අපි විශේෂයෙන්ම රජයෙන් ඉල්ලන්නේ. මම සිංහල රාව්‍ය ජාතික සංවිධානයේ ලේකම් මధుභාෂණ රත්නහංස.